ආපහු සාදුකාරය දෙන්න. දැන් සියලුම දෙනා නිශ්ශබ්දයෙන් පසුගිය ජූලි මාසයේ 11 වෙනිදායින් ආරම්භ වූ වස්සාන කාල සීමාවේ අවසන් පොහොය අදයි තෙමසක් ගත වී. අද වප් පුර පසළොස්වක පොහොය දවස අදින් ආරම්භ වන චීවර මාසයේ තුල වස් සමාදන් වෙච්ච වික්ෂුන් වහන්සේලාට ඒ විහාරස්ථානවලදී කඨින චීවරයක් පූජා කිරීමේ අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ අනුව පරිවාර පින්කම් ලෙස මේ වස්සාන කාල සීමාව තුළ විවිධාකාර පින්කම් අප විසින් සිදු කරන්නට යෙදුණා. අද දවසේ සිට දින කීපයක් පුරාවට සත්සති අටවැසි බුද්ධ පූජා පින්කම් පරිවාර පින්කම් ලෙස කඨින චීවර පූජාවට සමගාමීව සිදු කිරීමේ බලාපොරොත්තු ඇතිව අදින් ආරම්භ වන මේ අටවැසි බුද්ධ පූජා මහා පින්කම් වල පළමුවැනි පින්කම වප් පුර පසළොස්වක පොහොය දවසේ ආරම්භ වන්නේ. අද දින මෙම අටවැසි බුද්ධ පූජා පින්කමේ ප්‍රධාන දායකත්වයේ උසුලන ශ්‍රමදාන මහවතේ අංක 23 නිවසේ පදිංචි වී ජයරත්න මෙන්ඩිස් මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාගේ දායකත්වයන් ඇතිවයි අද මේ පින්කමේ මූලික කටයුතු සිදු වෙන්නේ. ඊට අමතරව ප්‍රදේශවාසී අපේ සියලුම දායක දායිකා පින්තුන්ගේ සහභාගීත්වය ඇතිවයි පුද පෙරහැරින් යුතුව මේ ස්ථානයට ඒ අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කිරීම සඳහා අවශ්‍ය පූජා ද්‍රව්‍ය වැඩම කරවාගෙන ගෙනවිත් තණ්හංකර බුදුරජාණන් වහන්සේගේ සිට ගෞතම බුදුරජාණන් වහන්සේ දක්වා අටවිස්සක් බුදුරජාණන් වහන්සේලා ඉදිරිපස තැන්පත් කරලා දැන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ උතුම් සම්බුද්ධ පූජාවේ කටයුතු ආරම්භ කරන්නට. විශේෂයෙන් මෙහිදී මතක් කළ යුතු කාරණා කීපයක් තියෙනවා. ඉතින් මේ පසුගිය අවුරුදු 2-3 ඇතුළත අපි මේ විහාරස්ථානයේ සංවර්ධනය වෙනුවෙන් අභිවෘද්ධිය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා. ඒ ඔබ අපට ලබා දුන් ශක්තිය මත ඔබේ කාලය කැප කළා, ශ්‍රමය කැප කළා, ධනය කැප කළා. ඉතින් පසුගිය ජූනි මාසයේදී අපිට පුළුවන්කම ලැබුණා ලක්ෂ 80කට වැඩි මුදලක් වියපැහැදම් කරලා ආරම්භ කළ චෛත්‍ය රාජානන් වහන්සේගේ කොත් පළදවලා අපේ ප්‍රදේශවාසී පින්වතුන්ට වන්දනාමාන කිරීම සඳහා ඒ චෛත්‍ය රාජානන් වහන්සේ නිරාවරණය වුණා. ඉන් අනතුරුව මේ පසුගිය පළවෙනිදා ඔබ අප සියලු දෙනාගේ ඒ දායකත්වය සහ සහභාගීත්වය උදව් උපකාර ඇතිව සියලු දෙනාම සහභාගී කරවාගෙන බෝධීන් වහන්සේ වටා අඩුවක්ව පැවති සංවැට නිර්මාණය කළ මෙතනවා ලක්ෂ 15ක් වැනි මුදලක් ඒ සඳහා අපේ දායක පින්වතුන් බරපැන් ඉසිලුවා. ඉතින් ඔබ වේදම් කරපු රුපියලට හෝ රුපියල් 5ට හෝ 50ට ඔබට අද දැකුම් කළු විහාරස්ථානය බවට එවැගේම පූජනීයත්වයට පත්වෙච්ච භූමියක් බවට මේ ස්ථානයේ පත් වෙලා තියෙනවා. ඒක පන්සලේ හාමුදුරුවන් වහන්සේලාට වගේම අපේ දායක පින්වතුන් පින්වත්යන් සියලු දෙනාට අමන්දානන්දයට හේතු වන කාරණාවක් බව මේ වෙලාවේදී සිහිපත් කරනවා. එහෙම සිහිපත් කරන අතර චෛත්‍ය රාජානන් වහන්සේ යට බිම්මහල් කොටසෙහි අපි ඉදිකර තිබෙන සත්සති මන්දිරය තුල විශේෂයෙන් දර්ශනීය මේසයක් අඩපට්ටම් හැඩයට නිර්මාණය කළා.
ඉතින් මොරටුව කියලා කියන්නේ ලී වැඩ කරන ප්‍රදේශයක් නිසා ඉතින් ලීයෙන් ඒ මේසේ සකස් කළා මං හිතන්නේ ඒකට ලක්ෂ 3-4ක මුදලක් වියපැහැදම් කරලා තියෙනවා. ඉතින් එහිදී මූලික වශයෙන් බලාපොරොත්තු වුණේ මේ රවි අප්පුහාමි මහත්මයා රූපිකා මහත්මිය දරුවන් අතුළු ඒ පවුලේ සියලු දෙනාගේ දායකත්වයේ ඇතිවයි ඒ කාර්යයට ඒ පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීම සඳහා අවශ්‍ය කරන ආසනය අද දවසේදී මේ ස්ථානයේ ස්ථානගත කරන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් ඒ නිසා ඒ සඳහා දායකත්වයේ ගත් රවි අප්පුහාමි මහත්මයා ඒ වගේම රූපිකා මහත්මිය දරුවන් ඇතුළු ඒ පවුල්වල සියලු දෙනාට ආශිර්වාද කරන්නට මෙය අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම විශේෂයෙන්ම මේ ස්ථානයට වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන අපේ ලොකු කුඩා සියලු දායක පින්වතුන් පින්වතියන්ගේ පහසුවෙන් වන්දනාමාන සිදු කර ගැනීම සඳහා අවශ්‍ය කරන පුටු යම් ප්‍රමාණයක් මේ ජගත් මහත්මයාගේ දායකත්වයෙන් පවුලේ උදවියගේ සහභාගීත්වය ඇතිව අද දින පරිත්‍යාග කරලා තියෙනවා. ඒ පුටු ටිකක් අපේ පින්වතුන්ගේ පහසුව සඳහා. ඉතින් මේ කරුණු කාරණා සිහිපත් කරමින් අපි මේ පින්කමේ කටයුතු මෙතනින් ආරම්භ කරමු. විශේෂයෙන්ම අද දවසේ මේ සුමේද හාමුදුරුවන්ගේ නන්ද හාමුදුරුවන්ගේ ආරාධනා පරිදි මෙම අටවිසි බුද්ධ පූජා වැඩසටහන මෙහෙයවීම සඳහා වැඩම කොට වදාළේ එගොඩවියන තාලරුක්කාරාම විහාරවාසී ශ්‍රී ලංකා කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක පූජ්‍යපාද වේනමුල්ලේ අරියරතන හාමුදුරුවෝ. ඉතින් විහාරස්ථානයේ වෙනුවෙන් ගම්වාසී අපේ සියලු සදහැවතුන් වෙනුවෙන් උන්වහන්සේ ඉතාම නමස්කාර පූර්වකව මේ අවස්ථාවේදී පිළිගන්නා අතර උන්වහන්සේට දහත්වට්ටිය පිළිනම ආරාධනාව කරන ඇති අද දින දායකත්වයේ උසුලන ඒ ජයරත්න මෙන්ඩිස් මහත්මයා සියලු දායක දායිකාවන් වෙනුවෙන් කවුරුත් සාදරයෙන් සාදුකාර කරනවා. පින්කමේ සාරය පින්වතුනටම බාරය සිතටගෙන වීරිය කියනු කවුරුත් වාරේ පැමිණ ඇත සාදහම් රස බොන්න අවසිය තුන් දොරම සංවර කරගන්න තෙරුවන් නමදින්න සීලක පිටන්න දිනුමන නමස්කාරය පන් සිල් ගන්න
Buddhaṃ saraṇaṃ gacchāmi Dhammaṃ saraṇaṃ gacchāmi Saṅgaṃ saraṇaṃ gacchāmi Dutiyampi Buddhaṃ saraṇaṃ gacchāmi Dutiyampi Dhammaṃ saraṇaṃ gacchāmi Dutiyampi Saṅgaṃ saraṇaṃ gacchāmi Tatiyampi Buddhaṃ saraṇaṃ gacchāmi Tatiyampi Dhammaṃ saraṇaṃ gacchāmi Tatiyampi Saṅgaṃ saraṇaṃ gacchāmi Saranāgamaṇaṃ sampurnaṃ Pāṇātipātā vēramaṇī sikkāpadaṃ samādhiyāmi Adinādāna vēramaṇī sikkāpadaṃ samādhiyāmi Kāmesu miccācārā vēramaṇī sikkāpadaṃ samādhiyāmi Musāvādā vēramaṇī sikkāpadaṃ samādhiyāmi Suramēraya majjapamā daṭṭānā vēramaṇī sikkāpadaṃ samādhiyāmi Appamādena sampādēt sadhukāraya Pūjāyamāna sākya siṅha tilakāgara sāgaram Karunāyamāna hitattāya sītodaka sannibaṃ Saddhā balena jitākāsi kusumaraṃ sitārakaṃ Vandāmi sakala loka pūja Sugata Raja Pādapaṃ Sakala loka vāsi budunu Pūjāviṃ tilagadun Karunā gunayiṃ lodana hata Silidāvita siladun Sadaya baliṃ sitnāse Supiguna taru kusumavan Vandāmi sakala loka pūja Amāmēni budurajun Tanhāya magga sādhanāya Sattā bhava annavam Loka jāta dukkhanāta Vijjācariyo samam Sansāra moha andhākāra Sadākāla nāsanam Vandāmi sakala loka pūja Dhamma rāja sāsadam Bhava sayurin nitaravanna Samada maga kiyādun Shoka roga nasalan Sadham sulabādun Sansāra moha andhākāra Durvana se eliyadun Vandāmi sakala bhakti pema Siri sadham sahanadun
විතරාග ශාසනාය පත්තෝ නිබ්බානකං දාත දාන පුණ්‍යවන්ත මානිසංසදායකං අරහන්ත තංග පූජිතංග දේවාසුර වන්දිතං වන්දාමි සකල ලෝක පූජ්‍ය සංඝ රාජ ශාසනං විතරාගි ශාසනයෙන් නිවන් පුරට වන්තුම් පින් වඩමින් ඉටු කරෝ දම් දෙන අය ඒ පැතුම් අරහන්ත භාව ලබා ගන්න යොමු කර වූ තම සිතුම් වන්දාමි සකල ලෝක පූජ්‍ය සංඝ රාජ යන් වන්දින් සාදුකාරයක් පවත්වන්න. ශ්‍රද්ධා බුද්ධ වාසනාවන්ත ගුණගරුක සදහවත් පින්වතුනි, ඔයත් විසින් බොහොම වූ ශ්‍රද්ධාවෙන් යුක්තව සකසා පිළිල කරගත්තා වූ සියලු පුද පූජාවන් ජීවමාන බුදුහාමුදුරන්ට ගිලම්පස පූජා කරනවා, අෂ්ටපාන ගිලම්පස පූජා කරනවා කියන හැඟීමෙන් අපි සියලු දෙනා සමග සියලු පුද පූජාවන් ජීවමාන බුදුහාමුදුරන්ගේ අනන්ත සම්බුදු ගුණයන් සිහිපත් කරමින් සියලු පූජාවන් පූජා කරමු. නැවත වතාවක් සාදුකාරයක්. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරයං සම්මා සම්බුද්ධෝ චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ජුපටිපන්නෝ භගවතෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීති භගවතෝ ශාවක සංඝෝ යදිදං අට්ඨ පුරිස පුග්ගලායේස භගවතෝ ශාවක ආවුනේයෝ පාවුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක් ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බතානේ සුපතිත්තිතං මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේතං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා නමස්සාමි බෝධි රාජා නමස්තුතේ ඉන්දනීල වන්න පන්ත සේක කන්ද බාසුරං පංකජායේ පූජිතක්ක සාසදං අග්ගබෝධි නාම දේව රුක්ක සන්නිබන්තං විශාල බෝධිපාද සබ්බදා පඨමං බෝධිපල්ලං කං ဒ ුතියං ච අනිම්මිසං
ගමනං සෙට්ටං චතුත්තං රතනාගරං පංචමං අජපාලං ච දේන චට්ඨමං සත්තමං රාජායතනං වන්දේ තං මුනිසේවිතං සුපතිට්ඨිත රට්ඨානුරාධපුරේ සම්මදිට්ඨිත දක්ඛින සාකබං මේඝවනම්බර මේඝනිබං ජය බෝධි මහා පනවාමි වරං මහියංගනං නාගදීපං කල්යාණං පදලාංචනං දීඝවාපී චේතියං ච මුතියංගනං තිසමා විහාරං ච සුන්නමාලේ මහචේතින් තුපාරාම බයාගිරින් ජේතවනං තථාගාචර ගාමකං ඒතේ සෝලස අහං වන්දාමි සම්බදා මෙත්ද දේසේ රුදීන් වැඩි සිද්ද සිරි මහා බෝධිසාමිනි අනුරපුර නුවරටත් වැඩලා ගුවන් සක්මන් කළයි සාමිනි පොළවමි කට දිවස් බලලා රණින් පලසක් මවා පැමිණි නොදැන කළ පව්ගෙවා වඳිනට ආමි සිරි මා බෝධිසාමිනි අනුත්තර පුරි සාදි ගුණයෙන් පුදල බෝධෙව් බඹු විසින් සුගත් මුනි සිරි පාකමල් යුග අනදහිමිනේ ඕලෙසින් දුහොත් මුදුනේ තබා වඳිනෙමි සුවඳ පැන්නිස සිසිලසින් අපිත් නාවමු අපේ සිරිමා බෝරජානන් සන්තුසින් ගනසාරපදිත්තේන දීපේන තමදංසිනා සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං පූජයාමි මුනිං තස්ස සිරිපාද සලෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන ලබාමි මුක්ඛං පුප්පම් මිලායාති යතයි ධම්මේ කායෝ විනාශ භාවං සුගන්ධං සීතලං කප්පං ප්‍රසන්න මధుරං සුභං මේ තම් භගවා පතිගං හාතු මුත්තමං අදිවාසේ තුනෝ බන්තේ ගිලාන පච්චයං හිමං උපාදාය පතිගං හාතු මුත්තමං අදිවාසේ තුනෝ බන්තේ බේසජ්ජම් පරිකප්පිතං උපාදාය පතිගං හාතු මුත්තමං අදිවාසේ තුනෝ බන්තේ තාම්බූලං පරිකප්පිතං
පතිගංහාතු මුත්තමං අතිවාසේතු නොබන්තේ සම්බං සද්ධාය පූජිතං උපාදාය පතිගංහාතු මුත්තමං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ ගමෝතු යාව නිබ්බානපත්තියා සාදුකාරයෙන් පවත්වන්න. ශ්‍රද්ධා බුද්ධ වාසනාවන්ත ගුණගරුක සදහවත් පින්වත්නි, ඔය ඇත විසින් ගාන්ඨාර නාදයන් මැදෙහි හේවිසි නාදයන් මැදෙහි පෙරහැරවල් මැදෙහි බුදු පූජාවන්, සම්බුද්ධ පූජාවන්, ගිලන්පස පූජාවන් බොහොම ගෞරවයෙන් යුක්තව හේවිසිනාදයන් මැදේ වඩම්මාගෙන ඇවිල්ලා චෛත්‍ය රාජයන් වහන්සේගේ ළඟ බුද්ධ මන්දිරේ චෛත්‍ය රාජ බෝධීන් වහන්සේ අභියස මේ සෑම ස්ථානයකම ඒ වගේම අටවිසි බුද්ධ මන්දිරයන්හි තැන්පත් කරලා ඒ තැන්පත් කරපු සියලුම පූජාවන් බුදුරජාණන් වහන්සේගේ අනන්ත සම්බුදු ගුණ සිහිපත් කරගෙන අනන්ත අපරිමාණ වූ ගුණයන් සිහිපත් කරගෙන අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ගුණයන් සිහිපත් කරගෙන සීල පූජාවන් බුදු ගුණ සිහිපත් කරමින් සීල පූජාවන් පූජා කරමු. මා කිව්වට පස්සේ මේ විදිහට කියන්න. මාගේ ධර්මක්ෂාමියෝ ලෝතුරා බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරෝසේක කෙලෙස් සතුරන් නැසෝසේක රහසින්වත් පව් නොකලසේක සියලු පාපයන්ගෙන් අත් මිදුණසේක සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වනසේක බුදුරජාණන් වහන්සේගේ දාන පාරමිතාව මහා ආශ්චර්ය පාරමී පුරණ සමයේ අඟුදරුවන් දන් දුන්සේක මහරජ දන් දුන්සේක ඇසුපුටා දන් දුන්සේක බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයද මහාශ්චර්ය කෝටියක් මව්වරුන්ගේද කෝටියක් පියවරුන්ගේද කරුණා ගුණය එක පිටක් කළද බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයට උපමා කළ නොහැක. මෙසේ අනන්ත වූ අප්‍රව
අසම වූ අසම සම වූ දෙවියන්ට දෙවියෝ බඹුන්ට බඹ වූ මටම ස්වාමී වූ මගේම බුදු මෑණියන් වූ මගේම බුදු පියාණන් වූ මහදුරට ලහිරු මඩලක් වූ කෙලෙස් ගින්නට මහා මේඝයක් වූ ගමනින් ශාන්ත වූ පැවැත්මෙන් සංවර වූ අනාථනාථ වූ අසරණ සරණ වූ බුදුරජාණන් වහන්සේට අටවිසි බුදු පියාණන් වහන්සේලාට මේ පහන් පූජා කරමි පූජා වේවා මේ සුවඳ දුම් පූජා කරමි පූජා වේවා මේ සිසිල් පැන් පූජා කරමි පූජා වේවා මේ සුවඳ මල් පූජා කරමි පූජා වේවා මේ ගිලන් පස පූජා කරමි පූජා වේවා මේ අෂ්ටපාන චතුමදුර පූජා කරමි පූජා වේවා මේ මල් මාලා පූජා කරමි පූජා වේවා මේ සියලු පූජාවෝ නිර්වාණ ශාන්තිය පතා සංසාර දුකින් අත් මිදීම පතා බුදුරජාණන් වහන්සේට අටවිසි බුදු පියාණන් වහන්සේලාට පූජා කරමි පූජා වේවා පූජාම වේවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අප කෙරේ අනුකම්පාවෙන් මේ සියලු පූජාවෝ පිළිගන්නාසේක්වා සාදුකාරයක් පවත්වන්න. දැන් එනම් අටසිය වන්දනාවන් සිද්ධ කරගමු. මා කිව්වට පසු මේ විදිහට කියන්න. වන්දේ තන්නං කරං බුද්ධං වන්දේ මේදං කරං මුනිං සරණං කරං මුනිං වන්දේ වන්දේ දීපං කරං මුනිං වන්දේ කොණ්ඩඤ්ඤ සත්තාරං වන්දේ මංගලනායකං වන්දේ සුමන සම්බුද්ධං
වන්දේ රේවතනායකං වන්දේ සෝබිත සම්බුද්ධං අනෝමදසින් මුනින් නමේ වන්දේ පදුම සම්බුද්ධං වන්දේ නාරද නායකං පදුමුත්තරං මුනිං වන්දේ වන්දේ සුමේද නායකං වන්දේ සුජාත සම්බුද්ධං පියදසින් මුනින් නමේ අත්තදසින් මුනින් වන්දේ ධම්මදසින් ජිනං නමේ වන්දේ සිද්ධාර්ථ සත්තාරං වන්දේ තිස්ස මහා මුනිං වන්දේ පුස්ස මහා වීරං වන්දේ විපස්සේනායකං සිකිම්මා මුනිං වන්දේ වන්දේ වෙසගුණායකං කකුසන්දං මුනිං වන්දේ වන්දේ කොනාගමන නායකං කස්සපං සුගතං වන්දේ වන්දේ ගෝතම නායකං අට්ඨවිසති මේ බුද්ධා නිබ්බාන මත දායිනෝ පතිගං අන්තෝ මේ පූජා දේමි පූජේමි සාදරං දේමි පූජේමි සාදරං දේමි පූජේමි සාදරං සද්කාරයක් පවත්වන්න. දැන් එහෙනම් කල්පනා කරගන්න අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් වෙන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේට සෙවණ දුන්න සිසිල දුන්න ඒ ජයශ්‍රී මහා විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සිහිපත් කරගෙන මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන බෝධීන් වහන්සේ උදෙසා අපි මේ විදියට කවි කියමින් වන්දනා කරමු. අපි සියලු දෙනා සමග කවි කියමු. රන්වන් පාටෙන් දලුලාන බෝධිය නිල්වන් පාටෙන් ගෞතම මුනි දුන් පිට දුන් බෝධිය අපින් වන්දිමු ජය සිරි මා බෝධිය දඹදිව තලයේ හටගත් බෝධිය සංගමිත් තෙරණිය ගෙන වැඩි බෝධිය ගෞතම මුනි දුන් පිට දුන් බෝධිය අපින් වන්දිමු සිරි මා බෝධිය දෙව්ලොව දෙවියන් පුද කළ බෝධිය නාලොව
සිරිමා බෝධිය මම මේ මළුවට යනවා බොමුල් බොපන් මට පෑගෙනවා සමාවදී මාගේ පව්වාර වෙනවා බොරාජුනේ අවසර දෙනවා උඩමාලොවේ බෝ රජු වැජබෙනවා දෙවැනි මාළුවේ මාල් පාන් දිලෙනවා ගැලි මාළුවේ මා සෙනග වඳිනවා මතු මත්තේ දකින්නවා සුදු බුදු රැඳා රින් ලොවනවා බුදු ආමුදුරු හොඳ බණ කීවා පුදමි පහන් මාම සිරිපද ගාවා බින්ද බාපෙන් සැනසුමයිමි වේවා උන් සාදෙමින් කාඳු මුදුනේ දිස් වෙන රන්වන් සිව් බොරවාරස් දෙන තුන් ලොවටම මිත් කරුණාවත් සෙන අන්න බලන් බුදු සමිදුගේ ලංසන දැත නාලලේ බැඳ බැඳුම් ලබන්නේ සෑම දෙනා පින්කේත වන්නේ නේක දම් සිසිලෙන් බබලන්නේ සාදු සාදු බුදු හිමි නාම දින්නේ අනුන්ගේ ඔස්මිතේ කම් නොපෙනේවා තම යුතුයකම පාම නක්මදාකේවා මෙය බුදු සිරිතක් බබ වැටේවා සියලු දෙනා ලොව සුවපත් වේවා සියලු දෙනා ලොව වේවා සියලු දෙනා ලොව සුවපත් වේවා නතොතා සාදුකාරයක් පවත්වන්න ඒ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සිහිපත් කරගෙන අප සියලු දෙනා සමග කවි කියමු සම්බුදු හිමිට සේවනක් මුණ බෝරාජුට මේ මල් පොදන්නේ සාමිදුන් ගේ නාමට බුදු හිමි කියා දුන් ඒ මහා ගුණ කන්දට පාලමුව වන්දිමි බෝසාමිදුන් ගේ නාමට බුද පුදලා බාගත් සොඳමි බෝරු කොට මේ පුද කරන්නේ පිළියෙල කර සොඳට සියලුම අපල
දුරු කරවා දෙන ලෙසට සහනය සලසන්න බෝරාජු නේමෙ මට අන්තිම සැපයි බෝ සමිඳුගේ සේවන මට අපි අසරණයි සමිඳුනි වෙන්න කොපිට සියලුම අපල දුරු කරවා දෙන ලෙසට වැඳ වැඳ කියමි පින් ඇති බෝ සමිඳුන්ට දෙවියන් බඹුන් වඳිනා පොද නාබෝදී කොපමණ වැඳුම් පිදුවත් මාගේ සිතට මාදී දැල්වෙන පාන් ආලෝකය සිතේ රැඳී බුදු හිමිදෙනේ වාදෙනෙතට බොමැඩදී බොපත් පවන් සිලි සිලි හඬ ඇසෙන විට මට සිවන්නේ බෝ සමිඳුන්ගේ සතුට ඉන්දවැනි තාලා වේබෝ මැඩ සේවනයාට තෙල් මල් පොදා වන්දිනෙමි අපේ පොරාජුට බෝ සමිඳුන්ගේ මහා ගුණ කාන්ද මෙනෙහි කොට මගේ දුක කියන්නේ සමිඳුගේ සේවනයට ලං වේලා මගේ දුක නිවනාලෙසට ආය දිමිනමද මේලෙස බෝ සමිඳුන්ට සාදුකාරයක් පවත්වන්න. ඒ වගේම දැන් කල්පනා කරගන්න පළමුව පංචශීලයේ සමාදන් වෙලා දෙවනුව තමයි සිත කරලා මේ සරපකාරයෙන්ම රැස් කරගත් සියලුම කුසල ශක්තියෙන් අපි අනුමෝදන් කරමු. අද මේ පින්කමේ ප්‍රධාන දායකත්වයෙන් දරා කටයුතු කරන්නා වූ වී ජයරත්න මෙන්ඩිස් මහත්මයා ඒ වගේම සිගිති සමාධි ඒ විදින්ද ඒ වගේම විනුලි සංජනා දුව චනුල් විහංස පුතණුවන් ඇතුළුව පවුලේ සියලුම දෙනාට මේ පින්කම් වල ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී චිර ජීවනයක් ඒ වගේම යත් බලාපොරොත්තු වෙන්නා වූ තමන් නැමෙ මේ යන්නට දෙනා වූ සියලුම ඥාතීන් වන සියලුම ඥාතීන්ට ඒ වගේම ජයශ්‍රී පියාණන්ට සෙත් ප්‍රාර්ථනා සිද්ධ කරන් කිරීමට ඒ වගේම මේ යන්නට දෙනා වූ මිහාර රංජිත ආදරණීය පියාණන්ට
ඒ වගේම පීටර් මින්ඩිස් සීයාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මාටින් පෙරේරා, ඒ වගේම කරලයින් පනාන්දු, හැරිසන් පෙරේරා, ජස්ටින් පනාන්දු, ඒ වගේම පී රොස්ලින් පෙරේරා, එම් ආතර් සර්ගාදු, ටී ස්වර්ණා චෝරස් පනාන්දු, ඒ වගේම රංජිත් පනාන්දු, සීතා රුචිනි පනාන්දු යන සියලුම දෙනාට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පවුලේ සියලු දෙනාගේ ග්‍රහපල දිවීමට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඇන්ටනි අප්පුහාමි පියාණන්, ඒ වගේම කාන්ති සිල්ලා මෑණියා, ඒ වගේම මොවිරලනා මෑණියා, චමින්ද අප්පුහාමි මහතා, මැස්ලින් පියාණන් මහත්මිය, මැස්ලින් මහත්මිය, ඒ වගේම ජයසිරි මහතා ඇතුළු මේ සියලු දෙනාටත් ඒ වගේම පින් පිණිස සහ පවුලේ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. එහෙනම් කල්පනා කරගන්න අපි මේ කරන හැම දෙයක්ම සිද්ධ කරන්නේ ඒ ආදරණීය අම්මටයි තාත්තටයි පින් සිද්ධ වෙන්න. අපි මේ විදියට මෙවන් වූ පින්කම් සිද්ධ කරනවා වගේම නොයෙකුත් ආකාරයේ බුද්ධ පූජාවන් පූජා කරන්න හැම දෙයකටම අපේ අතේ හයිය තියෙන්න ඕන. එහෙනම් මේ අපේ දෑතේ අපේ ශක්තිය ලබලා දීලා තියෙන අපේ ආදරණීය අම්මා තාත්තා. ඒක නිසා මෙවන් වූ පින්කම් අවස්ථාවේ අපි අම්මගේ තාත්තගේ ගුණ සිහිපත් කරමු. අම්මගේ තාත්තගේ ගුණ සිහිපත් කරලා ඒ ආදරණීය අම්මා ඒ වගේම මේ ආදරණීය තාත්තා අපගේ ජීවිතයේ වෙන හෙළපු දහඩියක්, තාත්තා හෙළපු දහඩියක්, අම්මා දුන්න ලේකිරි බිඳුවක් අපිට ණය ගවන්න බෑ. ඒක නිසා අපි මෙවන් වූ අවස්ථාවල මෙවන් වූ පින්කම් කරන අවස්ථාවේදී අපි සිහිපත් කරමු. තාත්තගේ ගුණයන් සිහිපත් කරමු. එහෙම සිහිපත් කරලා සුජීවත්ව වාසය කරන අම්මා තාත්තට නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායු සම්පන්නිය ලැබීමට ඒ වගේම නියන්නට යන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඒ සියලු අම්මලා තාත්තලාට පින් පිණිස අපි අම්මට වන්දනා කරමු. මේ විදිහට කවි කියමේ. සමරාමර තිලව පියා ගුණ ගැව්වා අම්මා, ගෙදර බුදුන් ලෙස බුමන් ලබයි මගේ අම්මා. හිරු කිරණයි පියසෙනෙහස සඳ එළියයි අම්මා. අමාදරට වසා දෙමු සඳ මුක් මගේ අම්මා. සංසාරේ අඳුරුලෙනේ ආලෝකය අම්මා. ආදරයේ සදාතනික සිනී ගංගොල අම්මා. ඔබත් මමත් වඳින පුදන ගෙදර බුදුන් අම්මා. මෙත් බෝසත් පාමුල ඔබ නිවන් දකින් අම්මා. පුංචි කාලේ ගී කියමින් මා සැනසූ අම්මා. රසවත් බණ කතා කියා මාට කැව් අම්මා. ලේකෙරේ කර කරුණාවෙන් මට දන් දුන් අම්මා. මෙත් බෝසත් පාමුල ඔබ නිවන් දකින් අම්මා. ඒ වගේම කල්පනා කරගන්න ඒ ආදරණීය තාත්තා සිහිපත් කරලා ඒ තාත්තට වන්දනා කරමු. උදේ ඉඳන් රැ වෙනකන් බිහිසුණු මගේ පියාණනේ. රැගේ විලත් නිදාගන්න වරන් නොලත් පියාණනේ. මුළු දවසම අප වෙනුවෙන් දන් දුන් මගේ පියාණනේ.
කර කර වඳිනෙමි මම ආදර මගේ පියාණනේ කරුණාබර ආදරයෙන් මා සනසන පියා ලෙඩ දුක් ගැන සොයා බලන ආදර මගේ පියා උදෙන්ම මා පාසල වෙත කැඳවා යන පියා මුළු ලොවටත් වැඩියෙන් මට වටිනවා මගේ පියා ඇඟලේ මස් දන් දීලා මා හැද වැඩු පියාණනේ මුතු කැට වැනි ඔය දන් දේ යාමග යව පියාණනේ සාමය සමගිය ගැන කියා දුන්න මගේ පියාණනේ උදේ සවස නමදිමු අපේ ආදර මගේ පියාණනේ ඒ වගේම කල්පනා කරගන්න නොයෙක් ආකාරයෙන් රැස් කරගත්ත සීල කුසල ශක්තිය මේ පින්කමේ ප්‍රධාන දායකත්වය දරා කටයුතු කරන ඒ ජයරත්න මෙන්ඩිස් මහත්මයාණන්ට ඒ වගේම බිරිඳ සිංගිරි සමාධි මහත්මියට ඒ වගේම බිනිදි සංජනා දිවට ඒ වගේම චරුන් විහංශ පුතා ඇතුළු පවුලේ සියලුම දෙනාට ඒ වගේම මේ පින්කම තනියම Tamanට සිද්ධ කරන්න බෑ නම් අයුරින් උදව් උපකාර කළ සම්බන්ධ වෙච්ච අනේ හොඳයි සාදු කිව්ව ලොකු කුඩා සෑම සිළු දෙනාටම මේ සම්බන්ධ වෙච්ච ඒ වගේම පවුලේ සිළුම දෙනාට මේ සෑම සිළු දෙනාට මේ පින්කම් වල ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී ජීවන උදා වේවා කියලා සාදුකාරයක් ප්‍රාර්ථනා. ඒ වගේම ඔබ කරන රැකියාවක් තියෙනවා නම් රැකී රක්ෂා කටසරපකාරයෙන් සාර්ථක වේවා. ඔබගේ දරුවෝ යම් කිසි රැකියාවක් කරනවා නම් ඒ කටසරපකාරයෙන් සාර්ථක වේවා. ඒ වගේම ඔබගේ අධ්‍යාපන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරන කියන කටසරපකාරයෙන් සාර්ථක වේවා. ඒ වගේම සියලු කොටස් සරපකාරයෙන් සාර්ථක කරගන්න මේ අටවිසි බෝධි පූජාමේ කුසලයේ හේතු වාසනා වේවා කියලා සාදුකාරයෙන් පවත්වන. ඒ වගේම මේ පින්කම් සංවිධානය කරපු මේ පරිවාර පින්කම් මාලාවේ පළවෙනි පින්කම මේ පින්කම් වලට සහසම්බන්ධ වෙච්ච සෑම සිළු දෙනාට ඒ වගේම මේ පින්කම් සංවිධානය කරපු අවසරය අපේ නායක හාමුදුරන්ට ඒ වගේම අපේ සුමේද හාමුදුරන් වහන්සේට ඒ වගේම අපේ නන්ද හාමුදුර ඇතුළු පූජනීය මහා සංඝරත්නයට මේ වෙනුවෙන් අප වෙලා කැප වෙලා කටයුතු කරපු සෑම සිළු දෙනාට පූජනීය මහා සංඝරත්නයට මේ පින්කම් වල ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී චිරජීවන උදා වේවා. තව තවත් නිවන් වූ කටයුතු සිද්ධ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ආශිර්වාදයන් සිද්ධ කරන්න. ඒ වගේම උන්වහන්සේලා හදපු වඩපු අම්මට තාත්තලාට මේ කුසල වල ආශිර්වාදයෙන් ඒ අම්මට තාත්තලා නිදුක් නිරෝගී චිරජීවන හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාදයන් සිද්ධ කරමු. ඒ වගේම සුජීවත්ව වාසය කරන ඔය ඇත්තන්ට නිදුක් නිරෝගී චිරජීවන හේතු වාසනා වේවා. ඒ වගේම කරන කියන කටයුතු සරපකාරයෙන් සාර්ථක වේවා. කිසේ සිට පාදාන්තය දක්වා ඇති වෙලා තිබෙන ඇති වෙන්න තිබෙන නවග්‍රහයන්ගෙන් වන්නා වූ පාපග්‍රහයන්ගෙන් වන්නා වූ සියලු පද්‍රයන් දෝරෙන් භූත වේවා. සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ වාගේම අවසන ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සම්පත් සාක්ෂාත් කරගන්න මේ කුසල් පාරමී ධර්මයක් වේවා කියලා සාදුකාරයක් පවත්ලා ප්‍රාර්ථනාවන් සිදු කරගන්න. සනසුමේ රන් දොරටු ඇරේලා ලෝසතුන් සිත් සිසිල් වේවා සියලු දුක් ගම්
රිදේවා දහම් සුවඳින් හද නිවේවා ගැටලු ඉඳ හිට නැගෙන තරමට විසඳුමත් නේ සමග ඒවා සමාදානය සිසිල පැතිරේ ලෝක උදා වේවා ගෙන් පිට වී නැවත එනතුරු අපට මුනි ගුණ පිට වේවා කරන්නට යන සියලු කටයුතු සිතන අයුරින් සඵල වේවා මින් මතු කරදරද වදුරු අපගේ දිවියට අත් නොවේවා බුදුන් දම් සංගරුවනේ බලෙන් සදා කල්ලිම අප රැකේවා සාදු සාදු මෙමා කළ පින් පැදි පැදි තිබේවා ආදි ආදි නොදැන කළ පව් සේදි ගෙවේවා ජාති ජාති දුකක් විපතක් කිසිම කලකදී නොවේවා සාදු සාදු මෙපින් බලෙන් නිවන් සම්පත් මට ලැබේවා අභිවාදන සීලස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සේදනාටම තෙරුවන් සරණයි නිදුක් නිරෝගී චිරජීවන උදා වේවා තෙරුවන් සරණයි